සුබ දවසක්. Cancer Talk with Dr. Siddharth YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ගමේ ගොඩේ කඩේ පෙළේ හැමතැනම කතාව තියෙන්නේ අයිස්. එහෙම නැත්නම් ක්‍රිස්ටල් මෙත්, තවත් විදිහකට කියනවා නම් මෙතැම්ෆෙටමීන්. මෙන්න මේ අයිස් ගැන අයිස් ගහන අයටත් වඩා දැන් ඕගොල්ලෝ ගොඩක් දේවල් දන්නවා. ඉච්චරට මේක සමාජයේ කතා බහට ලක් වෙලා ඉවරයි. මේ හැමෝම කතා වෙන ගොඩක් දන්නවා කියලා හිතාගෙන ඉන්න අයිස් ගැන ඔගොල්ලෝ කවුරුත් නොදන්න කතාවක් තමයි මම මේ කියන්නේ යන්නේ. අයිස් කියන්නේ හුඟක් පවර්ෆුල්, ඒ වගේම හුඟක් ඇඩික්ටිව් සබ්ස්ටන්ස් එකක්. ඉතින් අයිස් වලින් අපේ ශරීරයට, ඒ වගේ විශේෂයෙන්ම මොළයට සහ මානසිකත්වයට ඇතිවන බලපෑම ගැන මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් දේවල් දන්නවා. මේ ගොඩක් ශරීරයට ඇතිවන බලපෑම ගැන දැනගෙන හිටියට ඔයගොල්ලෝ දැනගෙන හිටියද මේ අයිස් වලින් පුළුවන් කියලා පිළිකා හදන අවදානම් වැඩි කරන්න. ඒ කියන්නේ අයිස් වලින් කැන්සර් හැදෙන්න පුළුවන්. අයිස් කොහොමද කැන්සර් හදන්නේ? මේක ආකාර කීපයකට කරන්න පුළුවන්. මෙන්න මේ අයිස් හින්දා අපේ ඇඟේ තියෙන සෛලවල DNA ඩැමේජ් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ DNA ඩැමේජ් එකට අමතරව මේකේ තියෙන ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක, එහෙම නැත්නම් ඔක්සිකාරක ගතිය වැඩි කරනවා සෛලවල. මේ දෙකෙන්ම පුළුවන් පිළිකාකාරක, ඒ කියන්නේ පිළිකා හැදීමේ සම්භාවිතාව වැඩි කරන්න. ඊට අමතරව දැන් මේ අයිස් හදන්න භාවිතා වන දේවල් ගත්තොත් සමහර කෙමිකල්ස් වර්ග, ඒ කියන්නේ ඔය බෙන්සින් ගෲප් එකේ කෙමිකල්ස් වර්ග එහෙම කෙලින්ම පිළිකාකාරක, ඒ කියන්නේ කාසිනෝජන්ස්. ඒතකොට මේවා හදන්න භාවිතා වන කෙමිකල්ස් ඒ වගේ හැදෙන අයිස් මේ කීපාකාරයකින්ම පිළිකා හදන්න අවදානම වැඩි කරන්න පුළුවන්. මේ ක්‍රිස්ටල් මෙත්, එහෙම නැත්නම් අයිස් වලින් අක්මාව, එහෙම නැත්නම් liver cancers හදන සම්භාවිතාව අවදානම වැඩි කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඊට අමතරව මුඛ පිළිකා, පෙනහළු පිළිකා, පියවර පිළිකා වගේම බඩවැල් පිළිකා වගේ පිළිකා වර්ගත් හදන්න මේකේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා අනාවරණය වෙමින් පවතිනවා. ඒත් එක්කම මේ දැන් අයිස් පාවිච්චි කරන ගෲප් එක, මේ විශේෂයෙන්ම මේ පාවිච්චි කරන කණ්ඩායම, ඒගොල්ලන්ගේ තවත් ඒ ආශ්‍රිතව තියෙන බිහේවියර්ස් හින්දා, විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ඕරල් හයිජීන් එක අඩුයි, ඒ කියන්නේ මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් නැහැ, සහ සමහරක් වෙලාවට වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ කටු, විශේෂයෙන්ම කටු පාවිච්චි කරන මේ ආශ්‍රිතව හෙපටයිටිස් B වගේ ආසාදන ඇති වෙනවා. ඒත් එක කොහොමද ජෙනරලි මේගොල්ලන්ගේ ඉමුනෝ සප්‍රෙෂන් කන්ඩිෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා ඔක්කොමත් එක්ක මේ අයිස් පාවිච්චි කරන පුද්ගලයන්ට පිළිකා අවදානම වැඩිවීමක් දකින්න පුළුවන්. ඊළඟට මේකේ වැදගත්ම දේ තමයි අයිස් වලට ඇබ්බැහි වුණ කෙනෙක්ට මේකෙන් ගලව ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඒකට ක්‍රම තියෙනවා, පුනරුත්ථාපන ක්‍රම තියෙනවා. ඒ ආශ්‍රිත ක්‍රම වලින් අයිස් වලට ඇබ්බැහි වුණ කෙනෙක්ට සාමාන්‍ය ජීවිතයට පත් කර ගන්න, විශේෂයෙන්ම ශරීර සෞඛ්‍යය සහ බිහේවියර් එක, මානසික තත්ත්වය ඔක්කොම සාමාන්‍ය තත්ත්වයට පත් කර ගන්න හැකියාව තියෙනවා. ඒ වුණාට මතක තියාගන්න මේ අයිස් හින්දා මේ ඇති කරන පිළිකා අවදානම එහෙම නැති කරන්න බෑ. කියන්නේ අයිස් පාවිච්චි කරන එක නැවතුවා කියලා මේ කලින් ආපු පිළිකා අවදානම අයින් කරන්න බෑ. අන්න ඒක හින්දා විශේෂයෙන්ම තව කාව හරි මේකට ගොදුරු වෙන එක නවත්තන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. අවසාන වශයෙන් මෙන්න මේ විනාශකාරී අයිස් ඇබ්බැහියට සහයෝගය දෙන කුමන හෝ තරාතිරමක කෙනෙක්ට අපි වචනයකින්වත් කමෙන්ට් එකකින්වත් සහයෝගය නොදී ඉන්න එක මම හිතන්නේ අපේ කාගෙත් අනාගතයට සුබදායී වේ.